Alright guys, අපි ආයෙත් නැවතුණා පොඩ්ඩක් ෆෙස්ට් එකක් ගන්න. පොඩි කඩවණ්ඩියක නෝවේ වල කඩවණ්ඩියක් වල කඩවණ්ඩියක් නෙමෙයි මේක. නවතින හැමදාම මාර ලස්සනයි. අර පැත්තෙන් කඳුත් එක්කලා මුහුද පේනවා. රතන පේනවා ඈත. පොඩි කඳු ගැටයක් උඩ ලස්සන තැනක තියෙනවා. හදපු පල්ලියක්. මොකක් මේ පල්ලි වගේ තැන් තියෙන ගොඩක් ලස්සන තැන් වල. ගොඩක් ලස්සන තැන් කියන්නේ ඉතින් ඇත්තටම රටම ලස්සනයි. ඒ කියන්නේ පල්ලිය කොහේ හදුවත් ඉතින් ලස්සනයි. නියමයි view එක. අතේට මොකද? මේ වගේ පැත්තක ජීවත් වෙන්න ඕගොල්ලන්ට අවස්ථාවක් හම්බුනොත් මොකද කරන්නේ? ඕගොල්ලෝ මේ කාලේ ලස්සනයි හැබැයි මේ තියෙන ගැටලුව තමයි වින්ටර් කාලේට ගොඩක් වෙලාවට ඉරේලිය වැටෙනවා හරි බඩුයි. ඉරේලිය වැටෙන දවසට පැයක් දෙකක් වගේ. ඒක ඇත්තටම අපි හිතනට වැඩිය ලංකාවේදී මොකක් කලුවර ඉන්න ගොඩක් කැමති කෙනෙක් නමුත් අපි හිතනට වැඩිය ඒක ටිකක් අමාරුයි. අපි ටිකක් ડિප්‍රෙස් වෙනවා ඒ කලුවර වැඩි වුණාම. අපිට එදිනෙදා වැඩ කරගන්න එහෙම පොඩ්ඩක් පොඩි අමාරු තත්ත්වයක් තමයි ඇත්තටම තියෙන්නේ එහෙම වුණාම. අපි හිතනට වැඩිය ඒක ටිකක් අමාරුයි. නමුත් මේ ලස්සන දකිද්දි නම් ඒත් කමක් නැහැ කියලා හිතනවා. Okay guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ කේබල් කාර් කියන තැනට. මේක මගේ නම් ඇත්තටම first gondola experience එක. ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද gondola. එතෙන් මෙන්න මේ කන්ද මුදුනට තමයි අපි මේ gondola එකේ යන්නේ. එතෙන් මේ gondola මේ කේබල් එක දිගේ එන විදිය මේකට අපිට ටිකට් ගන්න වෙනවා. ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මේක ඇත්තටම ස්කී ප්ලේස් එකක්. මේකේ ස්කී කරන අය තමයි ගොඩක් යන්නේ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලගේ ස්කී බඩු අරගෙන මෙතන ඉඳලා මේ ගොන්ඩෝලා එකේ මේ කන්ද මුදුනට යනවා. ගිහිල්ලා ඒ කන්ද මුදුනේ ඉඳලා ස්කී කරගෙන තමයි පහළට එන්නේ. නමුත් අපි නම් ස්කී කරන්නේ නැහැ. මොකද ස්කී කරන්න ගිහිල්ලා බෙල්ල කඩා ගන්න බෑ. ඒක හින්දා අපි මේකේ මොඩ් ගිහිල්ලා මේකෙන් පහළට එන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ගිහිල්ලා බලමු එහෙනම්. guys මේ තියෙන මේ කේබල් කාර් එක ඩ්‍රයිව් කරන සිස්ටම් එක මෙන්න මේ කැරගෙන වීල්ස් උඩ තමයි මේ කේබල් එක දුවන්නේ. ඒ කේබල් එකේ තමයි මේ කේබල් කාර් එක එල්ලලා තියෙන්නේ. මම හිතනවා මේක අපිට පාවිච්චි කරන්න තරම් සේෆ් කියලා. මොකද සාමාන්‍යයෙන් මේ රටවල තියෙන දේවල් ගොඩක් වෙලාවට මේ හැම වෙලේම වගේ සේෆ්ටි කියන දේ ඉන්ෂුර් කරලා තමයි තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා බලමු අපි එක්ස්පීරියන්ස් එක ගිහින්. guys අපි දැන් තැනට අවිල්ලා ඉන්නේ. අපි ටිකට්ස් ගත්තා. ස්ටුඩන්ට් ටිකට් එක වෙනවා නෝර්වේජියන් ක්‍රෝන් 295ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝ වලින් නම් යුරෝ 30ක් වගේ මුදලක්. දැන් අපි හයිදගෙන යනවා කොහොමද මේකට යන්නේ කියලා බලමු. එතන තියෙනවා කවුන්ට් එකක්. ඔයාට මේක ස්කෑන් මේ බාකෝඩ් එක ස්කෑන් කරාම තමයි මං හිතන්නේ මේක ඕපන් වෙන්නේ. right අපි බලමු ස්කෑන් කරලා. right දොර ඇරුණා. අපි ආව ඇතුළට. ගොන්ඩෝලා එක තියෙනවා මෙන්න මෙහෙම. අපි ඉන්න තැනට හිමීට ගොන්ඩෝලා ගෙනවා. අපිට ඉක්මනින් මේකට නැග ගන්න වෙනවා. නැගකට පස්සේ මේක පිටත් වෙනවා. වෙනනම් එක්ස්පීරියන්ස් එක. යන ගමන් දෙපහින් තියෙන්නේ නගින්න තියෙන්නේ. ඔව්. මේක ඇත්තටම අපි නගින හරිය ගොඩක් හිමීට යන්නේ. එතකොට
ඉක්මනට මේක ඇතුළට පැන ගන්න ඕන. ටිකට් බලන්න කවුරුත් නැහැ. QR එක ස්කෑන් කරන්න විතරයි තියෙන්නේ. right. ඔන්න මම බැන්න එහෙනම්. okay. දැන් ඔන්න ඔලක ඇතුලින්. ටිකට් එක විසි කරන්න එපා. ටිකට් එක ආපහු දාගත්තනේ. එන්නත් ඕනේ. ඔටෝමැටිකලි දැනෙන්නේ. ඔව් ඔටෝමැටිකලි දැනෙනවා. දැන් මෙතන වැහලා. අයිස් උගේ අයි. එන්නේසි. ඕනේ මේ අයිඩියල් අතන වීඩියෝ එකක් ගන්න පුළුවන් දෙන්න. ඊළඟ මම වීඩියෝ එකේ. ඔන්න guys අපි ජර්නි එක පටන් ගත්තා. මාර ලස්සනයි. පාරනෝය වලින් භාගයක් පේනවා මේක යනකොට. අපි දැන් කන්ද උඩට යනවා. අල්ලෙන් පේනවා ඉර මූද. ඔව්. මේක හිටගෙන යන්න දෙන්නේ නැහැ මං හිතන්නේ නේද? පහලින් පේනවා. අපි ආපු තැන ඒ වාහනේ තමයි අතන අර පල්ල හැපාගින්න එකේ තියෙන්නේ. මේ දින්නේ අපි යන පැත්ත. ඕගොල්ලෝ ලස්සනවා මෙහෙන්. අන්ලෝඩින්. right මං හිතන්නේ අපි දැන් බහිර දැන් ලං වෙලා ඉන්නේ. බයින්ද කරින්ද බයින්. yes ඒ කියන්නේ මේකේ උඩට පහළට ඕන තරමක් යන්න පුළුවන් ඕගොල්ලන් ටිකට් එක අරන් අතුලට ආවට පස්සේ. ඔව්. ප්‍රෙමිසස් එකකින් එළියට ගියේ නැත්නම් ඕගොල්ලන්ට දිගටම දෙටයි පහළට. අල්ලෑ මොද යන්න අතර. තේරෙනව නැවක්. ක්‍රීත් එක නෑ. දගංග. ආයෙ ඔබ නගින්න බෑ. නගින්න තැනට ආයෙ ඉන්නේ. නෑ ඔයා මේක බහින්න තියෙනවා මම පල්ලෙහාට ඉස්සුවා guys මේක ඉක්මනට බහ ගන්නවා නැත්නම් මට ආයෙ පල්ලයට යන්න වෙනවා.
ඔක්කොම ටික පැත්තා. මාව හිර වුණා. ඕ. මාත් බෑ ගස්සා guys. ගහගෙන දැන් යන්නයි තියෙන්නේ. මම හිතන්නේ ඔපරේටර් ඉන්නේ මෙන්න මෙතන. හරි බා. ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මෙතන තමයි මේ කරකැවෙන මෝටර එක තියෙන්නේ මං හිතන්නේ. මෙතන ඉන්නවා මං හිතන්නේ කන්ට්‍රෝල් කරන කෙනා. මිනිහා නිදාගෙන ඉන්නේ. මේකේ උඩ තියෙනවා කැෆේස්, රෙස්ටොරන්ට්ස් සහ නිකන් කබානා වගේ දේවල් ඔයගොල්ලන්ට ඇවිල්ලා නවතින්න පුළුවන්. ඔයා ස්ටේ කරන කෙනෙක් නම් ඔයාට නැවතිලා ඉඳලා මෙතන ඉඳන් අතෙන් දැස්ටි කරන්න පුළුවන්. මම පෙන්නන්නම් එළියට ගියාම පහළ තියෙන view එක මොන වගේද කියලා. මෙතනින් තමයි මේගොල්ලෝ පටන් ගන්නෙ. ඒ කරලා අර තියෙන පහළටම යනවා. පහළටම ස්කී කරගෙන යන්න තියෙන්නේ. ඈතින් පේනවා කට්ටිය යන විදිහ. කේබල් කාර් එක උඩින් යනවා. හර පිටාව හරිම ලස්සනට පේනවා මෙතෙන්ට. මුළු කඳු වලල්ලම වටේම තියෙන. අර ලස්සන view එකක් guys. ඔයගොල්ලෝ කවදා හරි නෝ යාවත් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. ඒක අලුත් අත්දැකීමක් වෙයි. කට්ටියක් ලෑස්ති වෙනවා ගන්න. ඒගොල්ලෝ ස්කී බෝඩ්ස් ඇටච් කරගෙන පහළට යන්නයි යන්නේ. Without that kind of බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා. එතන ලක් තියෙන පුළුවන්. හොඳට. තමයි ගොල්ලෝලගේ end points එක උනාට මේක ඇත තියෙනවා තව එකක්. ඒක අතන ඉඳගෙන ඉන්න නෙමෙයි කෙනෙක්ට හිටගෙන එන්න පුළුවන් විදිහ ගොල්ලෝල එකක්. ආස්කි කරන කෙනෙක්ට ඔයාට ඒකේ උඩට පහළට එන්න ඕනේ. ඒකේ සෑහෙන ගැටක් තියෙන්න ඕනේ අර අපි ආපු ඒ පල්ලමේ හිටගෙන එන්නේ. මොකද යත යරනෝ බිම තමයි. උඩම තියෙනවා තව කේබල් කාර් ට්‍රක් එකක් තියෙනවා රතන මුදුනටම යන්න guys. මම දන්නේ නැහැ ඒකට එන්ට්‍රන්ස් කොහෙන්ද තියෙන්නේ කියලා. මං හිතන්නේ අපි පටන් ගත්ත තැනින් නෙමෙයි. ගොඩක් කලාර වෙන තැනකින් වෙන්න ඕනේ. ලස්සන view එකක් තියෙන්නේ. පටේන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එන්නම කොහොමද විතර දුන්නේ කියලා. Wow. අතන පල්ලෙන් ඔයගොල්ලන්ට පේන සිටි එක. සාතන තියෙනවා හාබර් එකක්. වටේම පේන ලස්සන කඳු බන්තිය අද හොඳට ඉර වැටලා තියෙන්නේ. ඉර එළිය තියෙනවා ඒක නිසා. හැම දෙයක්ම බොහොම ලස්සනට බලා ගන්න පුළුවන්. Okay, අපි එහෙනම් කේබල් කාර් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඊළඟට අපිට කේබල් කාර් එකේ පල්ලෙහාට යන්න තියෙන්නේ. ඒකෙත් වෙනත් තරම් විශේෂත්වයක් නෑ උඩට ආපු ගමන වගේම තමයි. ඒකම පහළට යන්න තියෙන්නේ. ඒක නිසා මම හිතනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා කියලා මේ කේබල් කාර් එහෙම නැත්නම් ගොන්ඩෝලා සිස්ටම් එක මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. එහෙනම් ඊළඟට ඒ වැදගත් දෙයක් ඉන්ට්‍රෙස්ටිං දෙයක් තියෙනකන් තියෙන වෙලාවක මම ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න.
ගයිස් සීතල පොඩ්ඩක් වැඩි ඒක නිසා මට මගේ අයිස් කැප් එක දාගන්න උනා. ඊළඟට අපි යන්නේ මේ කන්න මුදලේ ඉඳලා අසන බල්ලෙක් මගේ ඉතින් ආව. ඔයගොල්ලෝ පෙන්නන්න යනකොට මූවින් එකක් තියෙනවා. මෙතන ඉන්න ඔයගොල්ලෝ ගන්න පුළුවන් තව හොඳ එක්ස්පීරියන්ස් එකක් තමයි. මෙතන තියෙනවා ස්කී රෙස්ටොරන්ට් එක. වරේකින් කන්දුරට ඇවිල්ලා ඒ වීව් එක දිහා බලාගෙන මීල් එකක් එන්ජොයි කරන්න පුළුවන්. අනිත් පෙන්නන්න නම් සෙන්ටර් ගලන්ට එයාගේ මෙතන තියෙනවා. ආගේ ස්කී බඩුවල මොන හරි පැක්ටයක් තියෙනවා සර්විස් කරගන්න ටූල්ස් තියෙනවා මෙතන. මේ වගේ සීතල වෙලාවක මේ වගේ සීතල තැනක ඉඳලා උණුසුම් ආහාර වේලක් ගන්න එක තමයි හොඳම. කොහොමද එළිය හිටියොත් ඔයගොල්ලන්ට වැඩි වෙලාවක් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න වෙන්නේ නැහැ. ඉක්මනින්ම කෑම සීතල වෙලා යනවා. ඒක නිසා අපි බලමු රෙස්ටොරන්ට් එක ඇතුළට ගිහිල්ලා. Ja, men hur ska den gången Scan to place order. Alla måste rätta sig det man har There's a nice bar. One. Dan nonna. Dan ikut dia apa lagi? Baik kita betul. Dan kita nanti baik kita ya gitu. Kalau namut burgers dia nanti lebih benar. Nah, kitchen nih gitu. Pakai mau gitu. Kalau memang menu guys kan terus. Alright guys, මම order කරා බියර් එකක් මේ ස්කී රෙස්ටොරන්ට් එකේ ඉඳලා. මෙන්න මේ ලස්සන view එක දිහා බලාගෙන බියර් එකක් බීලා ඊට පස්සේ මම order කරා බර්ගර් එකක්. ඒක එනකක් බියර් එක රස වෙන එක තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. Right guys, අපේ බර්ගර් එක ඇවිල්ලා තියෙනවා. මේකත් එක ප්‍රයිස් ටිකක් එක රෙගියුලර් සයිස් බර්ගර් එකක් තමයි තියෙන්නේ. නමුත් මම හිතුව හැටියට මේක ගොඩක් එක්ස්පෙන්සිව් වෙති කියලා මේ වගේ තැනක තියෙන රෙස්ටොරන්ට් එකක කෑම සාමාන්‍යයෙන් ගොඩක් එක්ස්පෙන්සිව් වෙනවා. නමුත් මේ කෑම වල එච්චරම එක්ස්පෙන්සිව් නෑ. ඒ වගේම මේ බියර් ගොනත් එක්ස්පෙන්සිව් නෑ. කියන්නේ නෝවේ
ප්‍රයිසස් එක බලපුවම මේක සෑහෙන රීසනබල් ප්‍රයිස් එකක් පෝෂන් එකට සාපේක්ෂව සෑහෙන වටින ප්‍රයිස් එකකට තමයි හම්බුනේ. ක්‍රෝන 220ක් කියන්නේ යුරෝ 22ක් වගේ. සාමාන්‍යයෙන් පහළ තැනකදී අපි කෑම වේලක් ගත්තා නම් ඒක සාමාන්‍යයෙන් යුරෝ 30 40 වගේ රේන්ජ් එකකට යන්න පුළුවන්. නමුත් මෙතන ගාන හැටියට ගොඩක් සාධාරණයි.